මේ විදිහට තමයි ඉතින් අපිට පල්ලෙහාට බහින්න තියෙන ඉතින් ගල් තලාවේ හරිද ඉතින් දැන් ඉතින් පල්ලෙහාටම ඇවිල්ලා තියෙන්නේ අපි. ඉතින් මෙතනින් අපි ඉස්සරහට යනවා මේවට බලා ගන්න පුළුවන් යන්නේ අපිට යන්න තියෙන තැන තමයි පොඩි පාරක් තියෙන්නේ. ඉතින් මේ විදිහට හරිද? මෙතනින් තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් ගල් තලාවක් තියෙන අක්කර 250කම ගල් තලාවක් තියෙන්නේ. කැලේනුත් යන්න තියෙනවා. දැන් මෙතන ඉස්සරහට ගිහිල්ලා අපි යමු එහෙනම්. මේ විදිහට තමයි ඉතින් අපිට යන පාර බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩාක් දුර යන්නක් තියෙනවා ඉතින් හරිද? ඉතින් පාර මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක නිකන් අර මේ වැවක් වගේනේ ඉතින් තියෙන්නේ. හරිද? මේ විදිහට ඉතින් මේකෙන් තමයි යන්න තියෙන්නේ. මේක දිගේ තමයි ඉතින් යන්න තියෙන්නේ. හොඳට බලාගෙන යන්න ඉතින් මෙතන යනකොට මේ විදිහට තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් හරිද? ඉතින් ඉස්සරහා බැක්නොත් නම් ඉතින් කෙලින්ම වතුරේ තමයි. හරිද? ඉතින් මේ විදිහට අපිට දිගටම යන්න තියෙනවා. ඉතින් හුඟක් දුර යන්න තියෙනවා. ඊට පස්සේ කැලේකිනුත් යන්න තියෙනවා. ඉතින් ගොඩාක් දුර ගිහින් තමයි මේ ගල් සිතුවම් බලන්න වෙන්නේ. ඉතින් සෑහෙන දුරක් අපිට යන්න තියෙනවා ඉතින් හරිද? ඉතින් අක්කර 250ම තියෙන තවත් ගොඩාක් දේවල් ඉතින් තියෙනවා මේ බලන්න. ඉතින් මමත් මේ පළවෙනි පාට තමයි මෙහි ආවට මෙච්චර මේ දුරක් ගියේ. ඉතින් කලින් නම් ආවට මම ගියේ නෑ මෙච්චර දුර. ඉතින් මේ සෑහෙන ඉතින් දුරක් තියෙනවා. හරි මහන්සි ඉතින් යන්න තමයි. ඉතින් කොහොම හරි ගොඩාක් දුර ඉතින් ගිහිල්ලා අන්තිමට ඉතින් ගල් සිතුවම් බැලුවා. Ali innalු නැන්ද? කැලේ තියෙන්නේ අඩි
උඩ මොනවත් නැහැ නේ. උඩ කැලේ තියෙන්නේ මෙහෙම පාරක් තියෙනවා. ඒ කොට දන්නේ වැටෙන්නේ ආරෙනුත් තියෙනවා. බලන්න මේ පැත්තෙන් පොඩ්ඩක් ගිහින් බලමු. බලාගෙන යන්න ඕනේ. ගස්වල සත්තු සර්පා ඉන්නවද දන්නෙත් නැහැ. බිමත් කටු ගණන් මනන් තියෙනවා. මෙතන නිකන් මේ වතුර පාරක් වගේ ගිහිල්ලා තියෙනවා. පාරක් තියෙනවද මන්ද? මේක මේ අක්කර ගානක් තියෙනවා. යන්න බෑ අපි හැරිලා යා. දුකයි කොහෙට යයි දන්නේ. බ්‍රෝකාටියක් ගිහිල්ලා ඉතින් තිගට මේ කැලේතුට හුඟක් දුර ගියා. ඉතින් මේ වීඩියෝස් ගොඩාක් මේකට ඇඩ් කරලා නැහැ. ඉතින් පොඩි වීඩියෝ ටිකක් විතරයි මේකට ඇඩ් කරලා තියෙන්නේ. මම ඉතින් ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ ගල්තලාවේ උඩටම යන පාරෙන් තමයි. ඉතින් පාරවල් දෙකක් තිබුණානේ. ඉතින් මේ පාරෙන් ආවොත් ගල්තලාව උඩට තමයි එන්න වෙන්නේ. අනිත් පාරෙන් ගියොත් ගල්තලාව පහලින් යන්නේ. ඒ කියන්නේ ගල්තලාව උඩට යන්නේ නැහැ. පහලින් යන පාර තමයි අනිත් පැත්තෙන් තියෙන්නේ. හරිද? ඉතින් මම ඊට පස්සේ මේක ටික දුරක් ගිහලා හැරලා ගිහිල්ලා අතන පාරට ගියා. ඉතින් අර අපි පාරවල් දෙකක් තිබුණේ එක පාරකට මං ගියානේ. ඉතින් මේ පාර හැරලා ටික දුරක් යද්දි තමයි ඉතින් ඒ කියන්නේ මං අනිත් පාරට ඇවිල්ලා මේ ටික දුරක් යද්දි තමයි මේක වීඩියෝ එක දැම්මේ. මේ තියෙන ඉතින් අපි අර උඩට ගිය ගල්තලාව. ඉතින් මේ ගල් සිතුවම් බලන්න ඕන මෙන්න මේ පල්ලෙහා පාරෙන් තමයි යන්න ඕනේ. මම ඉතින් අර පැත්තට ගියේ නිකන් කොහෙටද වැටෙන්නේ කියලා බලන්න. හරිද? ඒක ගල්තලාව උඩට තමයි වැටෙන්නේ පාර. මේක පල්ලෙහා පාර. ඉතින් මෙතනින් තමයි යන්න පුළුවන් පාර තියෙන්නේ.
වෙන්න තියෙනවා.